තමයි. රෙද්ද තමයි. මේ කූබම්මගේ දීරෙද්ද? පිස්සුනේ බං උඹලට. යකෝ තාම රෙදිය දන්නා නිදිවිලෝ කියන කතාව. හෙළුවෙන් නාවපල්ලා. එතකොට තමයි අපේ ශරීරයයි මේ ස්වභාව සෞන්දර්යය අතර තියෙන අත්‍යන්ත සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. නිකන් උඹලට හිතෙන්නේ නැද්ද? මේ වතුර හරහා නිකන් අපේ ශරීරය පොළවත් එක්ක නිකන් අර්ත් වෙනවා කියලා. එහෙනම් දැනෙන්නේ නැද්ද? ඒත් වෙනවා. හෙළුවෙන් නෑ ආව. අඩේ හෙළුවෙන් නාන්න තිබ්බවා. හතලා මේ හතර අඩේ දුටු සතුටු කාර්යය නැත්තම්. අන්න ඒක උඹලගේ වැරද්ද. දැන් හිතපන් කවුරු හරි කෙනෙක් උඹලා නානක දිහා බලාගෙන සතුටු වෙනවා කියන එකෙන් උඹලා සතුටු වෙලා ඌව සතුටු කරන්න පුළුවන් විදිහ එකක් මට තියෙනවා කියලා. යකෝ මිනිස්සෙක් සතුටු කරනවා කියන එක පට්ට පිනක්. අපි ඒක තමයි කරගන්න ඕන. මිනිස්සුන්ට දුක බෙදනක නෙවෙයි කරන්න ඕන. ඒකයි පින. ඒකයි අපිට නැත්තේ. මේ රේන්කෝට් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. අපි දෙන්න යනවා. උඹත් යනවා. මම රේන්කෝට් දාගෙන තෙමෙන්න ආස නැහැ. අපේ සිංහල සර් කියනවා මියුසිකල් ෂෝ එක ආතල් එකක් නැත්තම් පැත්තකට වෙලා තබ්ල ගහන එක දිහා බලාගෙන ආතල්යක් ගනින් කියලා. වහිනකොට තෙමෙන්න ඕන රේන්කෝට් නැතුව. රේන්කෝට් දැම්මම ඒකේ ආතල් යන්නේ. ඇත්තටම උඹ මේ කුමාරක කියනවාද වෙන මොනවා හරි කියනවද? හතලා මෙලෝදියක් තේරෙන්නේ නැහැ. උඹලට මම තේරෙන්නේ නැහැ බං. තේරුම් ගන්න හදන්නත් එපා. පුළුවන් නම් මගේ දිහා බලලා හැදියාල.